සමිධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද දේවාක්‍යය නම් මෙසේය. සමිධානනීය වහන්සේට මහිමය වේවා. මනුෂ්‍ය පුත්‍රයාණන් සිළු දේව දූතයන් පිරිවරාගෙන තේදශ්‍රීයෙන් පැමිණෙන කල එතුමානු තමන්ගේ මහිමාන්විත සිංහාසනෙහි වැඩහිදින සේක. එවිට සිළු ජාතිය වූ උන්වහන්සේ අභිමුවේහි රැස්කරනු ලබන්නෝය. එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් උන්වහන්සේද ඔවුන් වෙන්කොට බැටළුවන්සිය දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවන සේක. එවිට රජ්ජුරුවන් වහන්සේ සිය දකුණු පසේ සිටින්නන්ට කතා කොට මාගේ පියාණන්ගෙන් ආශිර්වාද ලද්දෙනි. එන්න ලෝකයේ පටන් ගැන්මේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න. මන්ද මම සාගිනීව සිටියෙමි. ඔබ මට කන්න දුන්නාහුය. පිපාස වී සිටියෙමි. ඔබ මට බොන්න දුන්නාහුය. ආගන්තුකව සිටියෙමි. ඔබ මා ගෙදරට පිළිගත්තාහුය. වස්ත්‍ර නැතුව සිටියෙමි. ඔබ මට වස්ත්‍ර දුන්නාහුය. රෝගාතුරව සිටියෙමි. ඔබ මා බලාගත්තාහුය. හිරගෙදර සිටියෙමි. ඔබ මා බලන්න ආවූ ඇයි වදාරන සේක. එකල දැහැමියන් උත්තර දෙමින් ස්වාමිනී කවර කලෙක ඔබ වහන්සේ සාගිනිව සිටියදී අප ඔබට කෑම දුනිමුද? පිපාස වී සිටියදී බොන්න දුනිමුද? කවර කලෙක ඔබ වහන්සේ ආගන්තුකව සිටියදී ඔබ ගෙදරට පිළිගත්තෙමුද? නොහොත් වස්ත්‍ර නැතුව සිටියදී ඇඳුම් දුනිමුද? කවර කලෙක ඔබ රෝගාතුරව හෝ හිරගෙදර හෝ සිටියදී ඔබ බලන්න ආවෙමුදැයි කියනු ඇත. එවිට රජ්ජුරුවන් වහන්සේ උත්තර දෙමින් සැබවින්ම මම ඔබට කියමි. මාගේ මේ සහෝදරයන්ගෙන් ඊටාම සුළු තැනැත්තාට වුවද ඔබ එසේ කළා නම් ඒ කලේ මට යැයි වදාරන සේක. එවිට උන්වහන්සේ වම්පසේ සිටින්නන්ට කතා කොට සාපලත් දෙනි. මා වෙතින් ඉවත් වී යක්ෂයාටද ඔහුගේ දූතයන්ටද සූදානම් කර තිබෙන සදාතනික ගින්නට යන්න. මන්ද මම සාගිනිව සිටියෙමි. ඔබ මට කන්න නුදුන්නාහුය. පිපාස වී සිටියෙමි. ඔබ මට බොන්න නුදුන්නාහුය. ආගන්තුකව සිටියෙමි. ඔබ මා ගෙදරට නොපිළිගත්තාහුය. වස්ත්‍ර නැතුව සිටියෙමි. ඔබ මට වස්ත්‍ර නුදුන්නාහුය. රෝගාතුරව සිටියෙමි. හිරගෙදරද සිටියෙමි. ඔබ මා බලන්න ආවේ නැතැයි වදාරන සේක. එවිට ඔවුන් උත්තර දෙමින් ස්වාමිනී කවර කලෙක ඔබ සාගිනිව හෝ පිපාස වී හෝ ආගන්තුකව හෝ වස්ත්‍ර නැතිව හෝ රෝගාතුරව හෝ හිරගෙදර හෝ සිටිනු දැක අපි ඔබ වහන්සේට උපවාසාන නොකළමෙදැයි අසනු ඇත. එවිට උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් සැබවින්ම මම ඔබට කියමි. මොවුන්ගෙන් ඊටාම සුළු තැනැත්තාට වුවද එසේ නොකළා නම් එය නොකළේ මට යැයි වදාරන සේක. මොහු සදාතන දඩුවමටද දැහැමියෝ සදාතන ජීවනයටද යන්නෝය. සමිධාන් වහන්සේගේ ගැලවීමදායක සුබ ආරංචිය මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා.
අපිට අවසාන විනිශ්චයක් තියෙනවද? අවසාන විනිශ්චයක් තියෙනවද? ජේසු අදහන අපිට අවසාන දවසක් කියලා එහෙම බලාපොරොත්තුවක් විනිශ්චයක් තියෙනවද? කතෝලික ආගමට අනුව අවසාන විනිශ්චය කොහොම වෙයිද? ඇත්තරම දෙවියන් වහන්සේ අපිව විනිශ්චය කරයිද? මෙච්චර සමාව ගැන කතා කරනනේ. මෙච්චර ආදරය ගැන කතා කරන උන්වහන්සේ අපිව විනිශ්චය කරයිද? ජේසුට පුළුවන් වුණා නම් කුරුස ගසේ දකුණු පැත්තේ හිටපු හොරාට සමාව දෙන්න අවසාන මොහොතේ හරි අපිට සමාවක් නොලැබෙයිද? අපිට ආදරයක් නොලැබෙයිද? දෙවියන් වහන්සේගේ විනිශ්චය ඇත්තටම කොහොම වෙයිද? එහෙම සුදු බයිබලයේ පුරාවටම ආදරය සමාව ගැන කතා කරන්නේ, මෙනෙහි කරන්නේ, උන්වහන්සේ අසීමිතව සමාව දෙනවා, ආදරය කරනවා කියලා අපිට උගන්වනවා, කියලා දෙනවා. අපි විශ්වාස කරනවා මේ ආදරයේ සමාව. එහෙම ඇදහිල්ලක් තියෙද්දී ඇත්තටම ජේසු දෙවියන් වහන්සේ, සුදාත්මයන් වහන්සේ අන්තිම දවසේ අපිව පාගලා පොඩි කරලා, චප්ප කරලා, පොඩි කරලා දායිද? ඒ විනිශ්චයක් තියෙයිද? අද සුභාරංචිය ඇතුලේ එහෙම දවසක් ගැන අපිට ඇහුණනේ. එකම කාරණාව නැවත සැරයක් උන්වහන්සේ මතක් කරා. වෙනස් විදිහට. ඇත්තටම අවසාන විනිශ්චය දවසේ අර උන්වහන්සේ කිව්වා වගේ උන්වහන්සේ ලොකු රජෙක් වගේ ඇවිල්ලා සිංහාසනයක වාඩි වෙලා සිංහාසනයක් මැද්දේ, සභාවක් මැද්දේ අපි හැමෝම ඉස්සරහා අපි වර එළුවන්ගෙන් බැටළුව වෙන් කරන්නාක් මෙන්, බැටළුවන්ගෙන් එළුවන් වෙන් කරන්නාක් මෙන් වෙන් කරලා දෙපැත්තට බෙදලා අපායටත් ස්වර්ගයටත් එහෙම තල්ලු කරයිද? එහෙමද අපේ විශ්වාසය? එහෙමද අපේ විශ්වාසය ඇතුලේ හැංගිච්ච බලාපොරොත්තුවේ විනිශ්චය? ඇත්තටම දෙවියන් වහන්සේ විනිශ්චය කරනවද? ඔව්, විනිශ්චය කරනවා. ඇයි දෙවියන් වහන්සේ විනිශ්චය කරන්නේ? දෙවියන් වහන්සේ අපි හැමෝම අන්තිම දවසේ විනිශ්චය කරන්නේ අර කිව්වා වගේ ඔයා අපායට, ඔයා ස්වර්ගයට, ඔයා මෙතන මාත් එක්ක නැත්තම් ඔයා ආතන, ඔයා මෙතන එහෙම බෙදලා වෙන් කරන්න නෙමෙයි. විනිශ්චය කරන්නේ අපි හැමෝගේම ආත්මය ගලවා ගැනීමේ අදහසින් තමයි අන්තිම දවසේ පවා විනිශ්චය කරන්නේ. ඒ තරම් ඔබේ මගේ ආත්මයට උන්වහන්සේ ආදරෙයි. අර මම ඔබට කියලා තියෙනවා දවසකුත් මම ආයේ කියන්නේ මම දන්නවා ඔබට මතකයි කියලා හොඳට මතකින්ද කියන්නේ. සුදු අගෝස්තුනේ මුනිතුමා කියනවා මේ ලෝකේ හැම දෙයක්ම මවලා තියෙන්නේ කා වෙනුවෙන්ද පුතේ? මේ ලෝකේ හැම දෙයක්ම මවලා තියෙන්නේ කා වෙනුවෙන්ද? කා වෙනුවෙන්ද? කාගේ යහපත වෙනුවෙන්ද? ලෝකේ තියෙන හැම දෙයක්ම මවලා තියෙන දෙවියන් වහන්සේ කා වෙනුවෙන්ද? දෙවියන් වහන්සේ වෙනුවෙන්ද? කා වෙනුවෙන්ද? අපි වෙනුවෙන් දෙවියන් වහන්සේම අවලා තියෙන හැම දෙයක්ම. හැබැයි සුදු අගෝස්තුනේ මුනිතුමා කියනවා හැම දෙයක්ම අවලා මිනිසාට ඉතිරි කරපු දෙවියන් වහන්සේ එකම දෙයක්ම අවලා දෙවියන් වහන්සේට කියලා තියාගත්තලු. මොකක්ද ඒ දේ? මොකක්ද ඒ දේ? දෙවියන් වහන්සේට කියලා මවපු දේ. දෙවියන් වහන්සේට කියලා ඉතිරි කරගත්ත දේ මොකද්ද? දෙවියන් වහන්සේට කියලා මේ ලෝකේ තියෙන මොකද්ද? ඔබේ මගේ ආත්මය විතරයි. ඒ නිසා උන්වහන්සේට කිසිම දෙයකට වඩා ඔබේ මගේ ආත්මය වටිනවා. ආත්මය වැදගත්. ආත්මයට ආදරෙයි. ඒ නිසාමයි අවසාන විනිශ්චයක් කියලා තියලා අවසාන විනිශ්චය දවසේදී පවා ඔබේ මගේ ආත්මය ගලව ගන්න අන්තිම මොහොතේ try කරන්න උන්වහන්සේ ආත්මය ගලව ගන්න. උන්වහන්සේට පුළුවන් පැත්තට විසිකර දාන්න. ඒත් try කරන්නේ ආත්මය ගලවා ගන්න. එතකොට ඒ දවසට ලෑස්ති වෙන්න නම් අද ඉඳලා මොකද කරන්න ඕනේ? අද ඉඳලා මොකද කරන්න ඕනේ? ඒ දවසට ලෑස්ති වෙන්න නම් උන්වහන්සේට ඔච්චර උමනාවක් තියෙනවා ආත්මය ගලව ගන්න. අපි මොකද කරන්න ඕනේ? අපි උදව් වෙන්න ඕනේ අපේ ආත්මය උන්වහන්සේට ගලව ගන්න පුළුවන් වෙන්න. පැහැදිලිද? ආත්මය ගලව ගැනීමේ ප්‍රාතිහාර්ය
මගේ ආත්මය ඔබේ ආත්මය ගලව ගැනීමේ ප්‍රාතිහාර්ය කරන්න අද ඉඳලා අපි දෙවියන් වහන්සේට උදව් වෙන්න ඕනේ වචනයෙන් සිතුවිල්ලෙන් ක්‍රියාවෙන් ඉඳලා. එහෙම නැත්නම් අන්තිම දවසක් ගැන හිතාගෙන අර නිකන් එහාටයි මෙහාටයි විසික් කරන නිකන් කතාවක් අයිති කරගන්න එපා. දෙවියන් වහන්සේ විභාගෙ දීලා තියෙන්නේ දැන්ටම. ඒක ඉල්ලගෙන පාස් වෙන්නත් පුළුවන්, ඉල්ලගෙන අසමත් වෙන්නත් පුළුවන්. ඉල්ලගෙන කණ්ඩත් පුළුවන්, ඉල්ලගෙන නොකා ඉන්නත් පුළුවන්. එතකොට ගොඩාක් වෙලාවට විභාගයේ දීලා විභාගයනේ අපිට පාස් වෙන්නත් පුළුවන්, අසමත් වෙන්නත් පුළුවන්. කාතේද වක්කීම තියෙන්නේ? කාතේද වක්කීම තියෙන්නේ? දෙවියන් වහන්සේගේ අතේද? දෙවියන් වහන්සේගේ අතේද මගේ අතේද? මගේ අතේනේ. දෙවියන් වහන්සේ දුන්නු ජීවිතයේ ඇතුලේ දෙවියන් වහන්සේට ප්‍රසන්නවත්, එකිනෙකාට ප්‍රසන්නවත්, මනුෂ්‍යයන්ට ප්‍රසන්නවත් ජීවත් වීමේ විභාගය තියෙන්නේ මල් ළඟ. ඔබ ළඟ. එතකොට සමහර වෙලාවට දෙවියන් වහන්සේ දුන්නු විභාගය අපිව අසමත් කරගන්නවා. ඔබට පැහැදිලිද? දෙවියන් වහන්සේ අසමත් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ අසමත් කරන්නේ අන්තිම දවසේ විභාගෙ ලියන්නේ නැත්තේ අපි. ඒතර අපි තමයි අපිව ෆේල් කරගන්නේ. ඔබට තේරෙනවද ෆාදර් කියන දේ? අපි තමයි අපිව ෆේල් කරගන්නේ. ඇයි ඒ? දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුවේ විභාගය අපි දෙවියන් වහන්සේට සමත් කරන්න උදව් කරන්නේ නැති නිසා. දැන් විභාගයේ දීලා විභාගෙම ලිව්වේ නැත්තම් ගුරුවරයාට පුළුවන් අඩුමතරමේ ලකුණක් හරි දාලා පාස් කරන්න. විභාගයට පාස් වෙන්න නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? විභාගයට ගිහිල්ලා ඉඳ ගන්න ඕනේ. ඉඳ ගැනීම පාස් වීමේ මුල් ආරම්භය. විභාගෙ ලියන්නත් කලින් විභාගෙ ඉඳ ගන්න බෑනේ. ඉඳගත්තොත් තමයි නේ විභාගෙ ලියන්නේ. එතකොට විභාගයක් සමත් වෙන්න නම් ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම පාඩම් කරන්න ඕනේ. ඒ ටික හරි මගේ විභාග දවසට ගිහලා ඉඳ ගන්න ඕනේ. ඒතර පාඩම් කිරීමේ ක්‍රියාවලිය දරන්නේ ඇහුම්කන් දීමේ ක්‍රියාවලියේ ඉඳලා පාඩම් කිරීමේ ක්‍රියාවලිය දක්වානේ ඒ ඔක්කොම මේ ලොකු දේවල්ද නෑනේ. ඇහුම්කන් දීම, එදිරිදා කියව ගැනීම, ඇහුම්කන් පාඩම් කිරීම, මතක තියා ගැනීම, ඊට පස්සේනේ ලෑස්ති වීම, පෑනේ පන්සලේ ඉඳලා ඊට පස්සේ ඉඳ ගැනීම, ඊට පස්සේනේ විභාග පේපරේ කියවීම නේ. බණ පොඩි දේවල් එකතු වෙලා තමයි මේ විභාග කතාව නිර්මාණය වෙන්නේ නේ. විභාගය කියන මේ concept එක නිකන් හිතන්න. එතකොට කොච්චර පොඩි දේවල් විභාගයේ සමත් වෙන්න අපි කරන්න ඕනේද? දෙවියන් වහන්සේ ඒකයි කියන්නේ. ලොකු දේවල් කරන්න ඕනේ නැහැ මේ විභාගේ ජය ගන්න. ඔබ කෙනෙක් වෙනුවෙන් මගේ නාමයෙන් මොනවද කරන්නේ? ඒ හොඳටම ඇති. එදාට මං ඉදිරියේ පෙනී සිටින්නනේ. අපි ඇත්තරම දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනී සිටීමත් භාග්‍යයක්. දැන් ඒකත් ආශිර්වාදයක්, වරප්‍රසාදයක්. විනිශ්චය පැත්තකට තියන්නකෝ. දෙවියන් වහන්සේ ළඟට යන්න පුළුවන්කම ලැබෙයිද? විභාගයට යන්න පුළුවන්. විභාගයට යන්න බැරි වුණොත් ඒක තවත් කතාවක්. විභාගයට කොච්චර සූදානම් වුණත් විභාගයට යන්න බැරි වුණොත් ඔබට තේරෙනවද කොච්චර වක්කීමක් සහ අර කිව්වා වගේ පොඩි දේ ඇතුලේ වගකීමෙන් අපි කොච්චර ජීවත් වෙන්න ඕනේද කියන කාරණාව අර කිව්වා වගේ සිතුවිල්ලේ ඉඳලා අපේ හැසිරීම ක්‍රියාවලිය දක්වා මොනතරම් ගලා යාමක් මේ අධ්‍යාත්මික ජීවිතය ඇතුලේ තියෙනවද තියෙන්නට ඕනද කියලා. ඒකයි ජේසුස් කිව්වේ වතුර ටිකක් දෙන්න මං වෙනුවෙන්, කෑම ටිකක් දෙන්න, ඇඳුමක් දෙන්න, අසනීප කෙනෙක් බලන්න යන්න, ඉරගෙදර ඉන්න කෙනෙක් බලන්න යන්න. ලොකු දේවල්ද? පොඩි දේ ඇතුලේ මොන තරම් අධ්‍යාත්මික ගමනක ආරම්භයක්. අපි බලාපොරොත්තු වන දෙවියන් වහන්සේගේ ලෝකයට, දෙවියන් වහන්සේගේ ස්වර්ගයේ අත්දැකීමට නතු වෙන්න පොඩි දේ ඇතුලේ කොච්චර ලොකු කතාවක්, කොච්චර ලොකු වරප්‍රසාදයක් හැංගිලා තියෙනවද ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ. ජේසුස් ලස්සනට කියනවනේ ඔබ කෙනෙක් වෙනුවෙන් යමක් කරනවද ඒ කරන්නෙත් මටනේ. නොකරනවද ඒ නොකරන්නෙත් මට. ඒතකොට දෙනවද බරපතලකම? මොනවාරි යහපත් දෙයක් කරනවද එහා පැත්තේ ගෙදර ඉන්න කෙනාට ඒ කරන්නේ කා වෙනුවෙන්ද? එයා වෙනුවෙන්ද? ජේසුස් වෙනුවෙන්ද? ජේසුස් වෙනුවෙන්. ඒතර එයා ජේසුගේ නාමයෙන් ඒ දේ නොකර ඉන්නවද? ඒ නොකර ඉන්න කාටද? ඒ කෙනාටද? ජේසුටද?
ජේසුට. ඒතර කරත් ජේසුට නොකරත් ජේසුට. ඒතර අපි කොච්චර සීරියස් වෙන්න ඕනේද මේ ගමනේ? කිරීම විතරක් නෙමෙයි නොකිරීමත් උන්වහන්සේට තමයි ඒක බලපෑම ඇති වෙන්නේ. කියන්නේ මට තමයි ඒක කරන්නේ. ඒ කරන්නේ නොකරන්නේ මට තමයි. ජේසු කියන්නේ නේ. ඔබ කරේ නැත්තම් ඒ කරන්නේත් ඒ නොකරන්නේත් මට. කරත් ඒ කරන්නේත් මට. මම ප්‍රයෝජනා කරන්නේ අන්නේ සිතුවිල්ලෙන් ඔබේ අධ්‍යාත්මික ගමන දවසින් දවස සහ නේ අප මැරුණු දවසට අන්නේ ගනුදෙනුවල ලෑස්ති වෙන්න පුළුවන් නම් නේ දෙවියන් වහන්සේට පහසු කරන්න පුළුවන් නම් අපිව ගලව ගන්න. ඊට වඩා දෙවියන් වහන්සේට දෙන්න පුළුවන් තෑග්ගක් නැහැ. දෙවියන් වහන්සේ අපේ හින්දා කොච්චර අමාරුවක වැටෙනවද අපේ වෙනිස්සේ දවසේනේ. මෙච්චර කියලානේ. මෙච්චර පල්ලියාපෝ ඔයා මෙච්චර දේශනාවලට අහුම්කම් දුන්න ඔයා තාමත් ඔයා නිසා කෙනෙක්ගේ හිනාව නැති වෙලා තියෙනවා නම් මිනිස්සෙට hina වෙන්න එපා කරලා තියෙනවා නම් ඔයා නිසා. තේරුමක් තියෙද? මිනිස්සෙට තව කෙනෙක්ගේ කතා නොකරන්න ඔයා හේතුවක් වෙලා නම්. තේරුමක් තියෙද මේ අධ්‍යාත්මික ගමනේ? මිනිස්සෙට සභාවක් මැද්දට එන්න එපා කරවලා නම් ඔයා. පල්ලියෙන්න එපා කරවලා නම්. සමිතියෙන්න එපා කරවලා නම්. තේරුමක් තියෙද? ඒ කරන්නේ කාටද? ඒ නොකරන්නේ කාටද? ජේසුටනේ. එතකොට ඔබට තේරෙනවද? හිනාවෙන් පටන් අරගෙන මෙහෙනේ මුළු ශරීරය ඇතුළෙම ලොකු අධ්‍යාත්මික කතාවක අපි කොටස්කරු ඔක්කොම සහ ජේසුගේ නාමයෙන් කරන කියන දේ කරන්න කියන දේ අපි හැමෝටම අභියෝගයක්. ඒ නිසා තව කෙනෙකුට ජේසුගේ නාමයෙන් පෙනී සිටින්න ඔබ බාධාවක් වෙන්න එපා. මට කියන්න ඕනේ එච්චරයි. පැහැදිලිද? තව කෙනෙකුට ජේසුගේ නාමයෙන් පෙනී සිටින්න, ජේසුගේ නාමයෙන් ජේසු හොයන්න ජීවත් වෙන්න, පල්ලියෙන්න යාඥා කරන්න, දේව සේවයේ දෙන්න ඔබ බාධාවක් වෙනවා නම් ඊට වඩා ඔබටම මං කිව්වේ ඔබේ විභාගය ඔබම ෆේල් කරගන්නවා. ඒ නිසා අද දවසේ උන්වහන්සේගේ වචනේ අයිති කරගෙන අපි ඉල්ලමු මේ වරප්‍රසාදයේ ස්වාමිනී අපිට ඔක්කොම යාළු කරගන්න පුළුවන් ද ජීවිතයට හමු වෙන? මේ දැන් පල්ලිය ආවිල ඉන්න ඔක්කොම යාළුවද ඔයාලගේ? ගමේ හිටියට ඔක්කොම යාළුවද මේ ආවිල්ලා තින්නේ? පල්ලිය ආපු ඔක්කොම යාළුවද? පල්ලිය ආවිල්ලා දින ඔක්කොම යාළුවද? යාළුව නෙමෙයිනේ. යාළුව වෙන්නත් ඕනේද? වෙන්න ඕනෙත් නෑ. යාළුව වෙන්නෙත් නෑනේ. හැබැයි මිනිස්සුත් එක්ක අපි තරහ නොවේ ජීවත් වෙන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් ඕනේද? අපිට හැමෝම යාළු කරගන්නත් බෑ. හැමෝම යාළු වෙන්නෙත් නෑ. පැහැදිලිද ෆාදර් කියන එක? ඒ නිසා මිනිස්සුත් එක්ක තරහ නොවේ ජීවත් වෙන්න. ඇයි තරහ වුණත් කාත් එක්ක තරහ වෙන්නේ? තරහ වුණත් කාත් එක්ක තරහ වෙන්නේ? ජේසුත් එක්ක තරහ වෙන්නේ. ඔබට තේරෙනවද මේ ක්‍රියාදාමේ පොඩි ක්‍රියාවලියේ ඇතුලේ අන්තිම නාදින ජේසුගෙන් අපි මොනවා කරත් කොහේ ගියත් කාවාශ්‍රය කරත් අන්තිම ජේසුගෙන් තමයි නතර වෙන්නේ. ඒ නිසා අපි කරන කියන දේ ඇතුලේ ජේසුටත් එකිනෙකාටත් ප්‍රසන්නව ජීවත් වෙන්න ඒ ආදරයේ බලය, සමාවේ බලය ජීවත් වෙන්න අරගල කරන අපිටත් අද දවසේ දෙන්නට කියලා අපි උන්වහන්සේගේම දෑතට අපේ ජීවිත බාර කරමින් අපි ආඥා කරමු. ආමෙන්.